හතුරෙකුට වුණත් සමාව දෙන්න පුළුවන්. මේ විදිහේ පුද්ගලයන්ට නම් කවුරුදාකවත් සමාව දෙන්න බෑ. 1. අන් අය ගැන ඔබත් එක්ක වැරදි කතා කරනවද? දවසක ඔබ ගැනත් ඔවුන් ඒ විදිහටම කතා කරනවා. 2. ඔබ දුක් විඳිනකොට සනසනවා වගේ වචන ප්‍රකාශ කරනවා. නමුත් පිටිපස්සට hina වෙලා සතුටු වෙන. 3. ඔබගේ වර්ධනය බලාගෙන ඉන්න බැරුව පුළුවන් දෙයක් කරන්න ඕන. ඔයාට මේ දේවල් කරන්න බෑ. ඔයා දක්ෂ නෑ කියලා ඔයාව පස්සට අදින අඩුතක්සේරු කරන පුද්ගලයන්. කල්පනා කරලා බලන්න මෙවැනි පුද්ගලයනුත් ඔබේ ජීවිතේ ඉන්නවද කියලා. ඒ අයව අයින් කරලා බලන්න ඔබේ ජීවිතේ කොච්චර සාර්ථක වෙනවද කියලා.